ඉතින් මෙතනදි සිද්ධ වෙන දෙය සමාධිගේ අම්මටවත් හිතාගන්න බැරි වෙනවා. මොකද සමාධිගේ අම්මට සමාධි මේ ගැන නිකමටවත් කියලා තිබ්බේ නැහැ. එනිසා ඉතින් සමාධිගේ අම්මට සමාධි මේ කතාව කියනවත් එක්කම පුදුමත් හිතෙනවා. ඒ කියන්නේ සමාධිකින් සමාධිගේ අම්මා අහන ප්‍රශ්නයට සමාධිගේ උත්තරය අහලා අම්මට පුදුම හිතෙනවා. කොහොම හරි ඉතින් සමාධි මේ වගේ දෙයක් කියන්නේ ඇයි කියන එක අද අපි වීඩියෝවෙන් කියනවා. හැබැයි ඉතින් දෙවෙනිම කතාව ගැන අවධානයෙන්ම හිටපු අය සමාධි මේ වෙද්දි ගහන ප්ලෑන් එක ගැන දන්නවා. ඇත්තටම ඉතින් සමාධිට මෙතනදී ඕන කරලා තියෙන්නේ සමාධිගේ තාත්තගේ මිනිමරුවට දඬුවම් කරන්න. ඒක ඉතින් සමාධි හිතන තරම්ම ලේසි දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් සමාධියේ බව දන්නවා. ඒ කියන්නේ ශ්‍යාන්ව රණජීවව අවු කරගන්න එක එච්චර ලේසි දෙයක් නෙමෙයි කියන එක සමාධි දන්නවා. නමුත් ඉතින් සමාධි හිතුවොත් ඒ දේ කරන්න පුළුවන්. ඒ විශ්වාසය සමාධි තුල තියෙනවා. ඔගොල්ලන්ට ඉතින් මතක ඇති ටීම් එකේ බිමල්ගේ ප්‍රශ්නේදී ඒ දේත් සමාධි මැදිහත් වෙලා ඒ ප්‍රශ්නය අන්තිම මොහොතේ හරි විසඳගත්තා. ඇත්තටම ඉතින් අපි ඕනම ප්‍රශ්නයක් ආපු වෙලාවට බොහෝ වෙලාවට කරන්නේ කලබල වෙන එක. ඉතින් මේ කලබලෙම හින්දා අපිට මේ ප්‍රශ්නයට හරි උත්තරයක් ලබා ගන්න බැරි වෙනවා. මෙතනදී ඉතින් සමාධි කලබල නොවි මේ ප්‍රශ්නයට මුහුණ දෙන හැටි බලන්න. ඒ වගේම මේ ප්‍රශ්නයෙන් තියෙන අවදානම සමාධි කෙල්ලෙක් වුණත් ඒ දෙයට බය නැතුව මුහුණ දෙන හැටි කතාවක් වුණත් ලොකු ආදර්ශයක්. කොහොම වෙතත් ඉතින් මේ වෙද්දී සමාධිට කැමැත්ත දීලා තියෙන්නේ අනුහස්. ඉතින් මේ වෙද්දී අනුහස් සමාධි මේ දෙන්නගේ ජීවිතේට පළවෙනි අඩිතාලම තාලා ඉවරයි. හැබැයි ඉතින් මේ එන ප්‍රශ්නයත් එක්ක ඉදිරියට අනුහස්ටත් මොන වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වේවිද කියන එක අපිට ඉතින් බලා ගන්න පුළුවන් ඉදිරි එපිසෝඩ් කීපෙදී. ඔයගොල්ලන්ට ඉතින් මතක ඇති මීට එපිසෝඩ් 2කට 3කට කලින් අපි ඔයගොල්ලන්ට කිව්වා අනුහස්ට සමාධියට ඉදිරියට එන ප්‍රශ්න ගැන. ඒ කියන්නේ කවදාවත්ම ආපු නැති විදිහේ ප්‍රශ්න වලට ඉදිරියේදී මේ දෙන්නට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් සයහන්ට සමාධි මේ වෙද්දී වචනයක් දීලා නමුත් ඉතින් කසාද බඳිනවා කියන එක තවම තීරණය කරලා නැහැ. එනිසා මෙතනදී සමාධි කියනවා ඔව් මං ශාන්ට කැමතියි. නමුත් කසාද බඳින්න සමාධිට දැම්මම බැහැ කියලා. ඉතින් අපි බලමු සමාධිගේ මේ ප්ලෑන් එක කොයි විදිහට ඉදිරියට ගෙනියාවිද කියන එක.